අයිබෝන් සුබ දවසක් වේවා දයාබර අම්මේ තාත්තේ අද ඔබත් එක්ක කතා කරන්නේ ඔබේ දරුවාට ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. විශේෂයෙන්ම අපි දන්නවා දරුවොත් එක්ක වැඩ කරද්දී සමහර දරුවෝ කියවන්න දුර්වලයි, ඒත් එක්කම සමහර රූප අඳුන ගන්න දුර්වලයි, ගණිත සංකල්ප තේරුම් ගන්න දුර්වලයි. ඒ වගේම සමහර ලාවට කිව්වගෙන යනකොට එයා දේවල් පටල ගන්නවා. මේ වගේ තත්ත්වයන් වලදී දරුවත් එක්ක වැඩ කරන්නේ කොහොමද? මේක රෝගී තත්ත්වයක්ද? මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර මොනවා හරි තියනවද කියන එක පිළිබඳව ඔබ දැනුවත් කරන්න යනවා. අපි කතා කරොත් එහෙම මේ කතා කරන මම මේ කලින් සඳහන් කරපු පුංචි දේවල් ටික මොකක්ද? මේකට අපි කියනවා specific learning disability. එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම සුවිශේෂී ඉගෙනුම් අක්‍රමතාවය කියලා අපිට අඳුන ගන්න පුළුවන්. මේ සුවිශේෂී ඉගෙනුම් අක්‍රමතාවය තුලදී දරුවෙක් තුල දක්නට ලැබෙන සමහර වැදගත් වෙනස්කම් අපි නිසි වෙලාවට අඳුන ගැනීම අතිශය වැදගත් වෙනවා. දරුවාව නැවත දරුවා අධ්‍යාපන ක්‍රියාවලියේ බොහොම ඉහළ තැනකට අරගෙන යන්න ඔබ දෙන සහයෝගය. අපි දන්නවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ව පුදුම තරම් කැපකිරීමක් කරනවා දරුවෙක් ඉහළම තැනට අරගෙන යන්න එයාගේ ජීවිතයේ සිහින බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. බලන්න සමහර දරුවෝ ඉන්නවා පෙර පාසල් වයසේදීම අඳුන ගන්න පුළුවන් විවිධ රූප වලට ප්‍රතිචාර දක්වන විදිය. විවිධ ශබ්ද වලට ප්‍රතිචාර දක්වන විදිය. විවිධ දේවල් බලද්දී ප්‍රතිචාර දක්වන විදිය එක අපිට පුළුවන් කියන්න දරුවගේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා කියලා. මේ ඉගෙනුම් හැකියාවන් පිළිබඳව තියෙන දුර්වලතාවය බොහෝ වෙලාවල් වලදී අඳුනගන්නෙම පහු වෙලා ඒත් එක්ක ප්‍රතිකාරවලට යනකොට ගොඩක් ප්‍රමාද වෙලා ඒ ප්‍රමාදය නිසාම දරුවන් නිවැරදි තැනට අරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ කතා කරන සමහර ලක්ෂණ ඔබේ දරුවා ගාව තියෙනවද බලන්න. ඔබේ දරුවා කියවනකොට පැටලිලි සහගතයිද? ප්‍රමාදයන් නැති කරනවද? කියවීම ප්‍රමාදයිද? පැටලිලි සහගතයිද? ඉස්පිලි පාපිලි නැතුව වචන කියනවද? ඒත් එක්කම වචන මග ඇරලා එක වචනයක් මග ඇරලා තව වචනයක් කියන්න උත්සාහ කරනවා. චුට්ටක් කියවගෙන යනකොට සමහර වෙලාවලදී සරල විවරණ සුවිශේෂී විවරණ වරද්දනවද බලන්න. එයාට අවබෝධයක් නැද්ද බලන්න. අතීත කාලය සහ අනාගත කාලය වර්තමාන කාලය කියන මේ කාල පිළිබඳව තියෙන දැනුම සහ ඒක පැටලිලි සහගත එකක්ද කියලා බලන්න. මේ තත්ත්වයන් දිගින් දිගටම තියෙනවා නම් කඩින් කඩ හෝ ඒවා මේක වඩා බරපතල වෙන්නේ මේ தත්ත්වය දරුවා තුළ දිගින් දිගටම තියෙනවා නම් ඒක ඉතාමත්ම අවදානම් සහගත තත්ත්වයක්. ප්‍රතිකාර මට්ටමට සහ අවධානය ලබා දිය යුතු මට්ටමක ඉන්න දරුවෙක්. ගණිතමය සංකල්පවලදී ගණිතමය ක්‍රියාකාරකම් වලදී මේ ක්‍රියාකාරකම් වලට එයාගේ තියෙන දුර්වලතාවය මේ අංකවල තියෙන සංඛ්‍යාවන් වල තියෙන ධාරිතාව පිළිබඳ අවබෝධය නැතිකම, විශේෂයෙන්ම ආරෝහණ අවරෝහණ ක්‍රියාපටිපාටිය පිළිබඳ ලොකු සංඛ්‍යාව මොකක්ද පුංචි සංඛ්‍යාව මොකක්ද පිළිබඳව තියෙන අවබෝධය නැතිකම, මේ කැල්කියුලේෂන් එහෙම නැත්නම් ගණිතය පිළිබඳව ගණිත එකතු කිරීම අඩු කිරීම සම්බන්ධව ගැටලු තියෙනවද බලන්න ඔබේ දරුවට. ගණිත එකතු කරද්දී අඩු කරද්දී ඔබ දන්නවා 4න් 3ක් අඩු කළොත් 1යි කියලා දාන්න පුළුවන්. නේද? සමහර වෙලාවල් වලදී එයා නිතර කරලා නැති කෙනෙකුට මේ ප්‍රශ්නේ සමහරට තියෙන්න පුළුවන්. නමුත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගුරුවරයෙක් විදියට මෙයා දිගින් දිගටම මේ ගණිත සංකල්ප පිළිබඳව තියෙන අවබෝධය පල්ලෙහා මට්ටමක නම් තියෙන්නේ සමහර විට ඉගෙනුම් අක්‍රමතාවයක් එක්ක එන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම බලන්න මේ ගණිත සංකල්පවලදී තියෙන වැදගත්ම දෙයක් තමයි මේ ධාරිතාවයන් පිළිබඳව.
නේද? අපි අඳුන ගන්නවා මේ මෙන්න මෙච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? දෙවරක් 2 4යි නම් දෙවරක් 3 වරක් 3 කීයද? නේද? මේ අයියා ගාව ඇපල් ගෙඩි 2ක් තිබ්බා. මල්ලි ගාව ඇපල් ගෙඩි ඒ වගේ දෙගුණයක් තිබ්බා. දැන් දෙන්නම ගාව තියෙන ඒවා කොච්චරද? මේ වගේ සාමාන්‍ය සරල ගණිතයේදී එන යම්කිසි ගුණිත ස්වභාවයන් පිළිබඳව ගුණිතයන් පිළිබඳව අවබෝධයක් නැත්තම් ඉලක්කම් පටල ගන්නවා නම් ඉලක්කම් 4 ලියද්දී අනිත් පැත්තට ලියනවා 6 9 මාරු කර ගන්නවා නම් වගේ ගැටලු තියෙනවා මේ ඉගෙනුම් අක්‍රමතාවය. විශේෂයෙන්ම අසාලිවීම වගේ දේවල් වලදී නේද? අපි කියනවා මෙන්න මම පාසල් යමි කියලා වාක්‍යයක් දුන්නාට පස්සේ ලියන මම පාසල් යමි කියන එක තමයි හිතේ තියාගෙන ඉලා තියෙන්නේ. හැබැයි මම පාසසල වගේ නිකන් විවිධ වෙනත් අකුරු වලින් එයා ලියලා තියෙනවා. වගේම අපි දකිනවා ගණිතය පොතේ ගත්තාම ගණිත සංකල්ප ගණිතයේ ඉලක්කම් ලියනකොට විවිධාකාර වැරදි. ඔබට සාමාන්‍ය දරුවෙකුට වඩා ගත්තාම රූලේ ලියන්න ගියපුවාම තියෙන විවිධ වැරදි සහගත තත්ත්වයන් තියෙන්න පුළුවන්. එතකොට මේවා සමහර වෙලාවලදී අපිට එක දිගට වැඩ කරද්දී දරුවෙක් අවබෝධයෙන් මේක වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ වෙනස් කිරීම කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒක අවබෝධ කරගන්න එක. ගොඩක් වෙලාවලදී අපි හිතන එකක් තමයි අපිට හම්බෙන දෙයක් තමයි මේ ගණිත සංකල්ප පිළිබඳ තියෙන දැනුම සහ භාෂාව පිළිබඳ තියෙන දැනුම අඩු වුණාම මේ දරුවා නිකම් විශේෂ අවශ්‍යතාවයන් තියෙන දරුවෙක් ගන්නට යවනවා. ඒ කියන්නේ ගණිතය බැරි නම් ලියන්න කියන්න කියවන්න ටිකක් අමාරුයි නම් අපි හිතනවා මෙයා නිකම් අර අපි කියන කලින් කියපු භාෂාව තමයි මන්ද බුද්ධික තත්ත්වයක් තියෙනවා. අර තේරෙන්නේ නැහැ. දැන් අපි ඒක විශේෂ අවශ්‍යතාව කියන තමයි කතා කරන්නේ. ගොඩක් මේ එයාට බෑ වැඩ බෑ කියන තැනකට එනවා. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි සමහර වෙලාවල් වලදී දරුවෝ කතා කරන්න ප්‍රමාද වෙනවා, වැඩ කරන්න පටන් ගන්න ප්‍රමාද වෙනවා. ඒත් එක්කම අවබෝධයට එන්න ප්‍රමාද වෙන තැන් තියෙනවා. බොහෝ වෙලාවල් වලදී සමහර දරුවන්ගේ ඇසීමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. පෙනීමේ දුර්වලතා තියෙන්න පුළුවන්. ඒත් එක්කම පෞල ආශ්‍රිත විවිධ ගැටලු තියෙන්න පුළුවන් පාරම්පරිකව එන දේවල්, ඥානමය තත්ත්වය. එතකොට මානසිකව විවිධ ව්‍යාකූලතාවයන් වල දරුවා ඉන්න පුළුවන් විවිධ ඇන්සයිටි තත්ත්වයන් එක්ක. විශේෂයෙන්ම දැන් අපිට හම්බෙන දෙයක් තමයි සෙපරේෂන් ඇන්සයිටි කියන වගේ තත්ත්වයක්. ඒ කියන්නේ දැන් ගෙදර ඉඳපු ළමයේ එකපාරටම ගේනවා ඉස්කෝලේට. එහෙම නැත්නම් මොන්ඩිසෝරියට දැන් මේ දවස්වල බාර දීලා තියෙනවා. දැන් නිතරම හඬනවා. එයා වැඩ කරන්න යන්නේ අඬනවා. අම්මත් එක්ක ගෙදර ඉඳලා එයා අම්මගේ තියෙන ආදරය, අම්මගේ තියෙන උණුසුමින් ගලවලා එයා පෙර පාසලට ආවට පස්සේ අර එයාත් එක්ක බොහොම කැමැත්තෙන් හිටපු පරිසරය වෙනස් වුණා. ඒ වෙනස් වීමට එයාට අනුකලනය වෙන්න බැරි එක බොහෝ වෙලාවලදී අපිට දැක ගන්න තියෙනවා. මේ අනුකරණය වීමට නොහැකි තත්ත්වයක් එක්ක පවා දරුවෙක් අධ්‍යාපනික වශයෙන් දේවල් අල්ලා ගැනීම, දේවල් එකතු කර ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. මම ඔබට කියන්නේ මේ ඉගෙනුම් අක්‍රමතාවයන් කියන එක විවිධ හේතු නිසා ඔබේ දරුවට ඇති වෙන්න පුළුවන්. සමාජ වටපිටාව වෙන්න පුළුවන්. නේද? බුද්ධිමය තත්ත්වයේ තියෙන ගැටලු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ දරුවගේ තියෙන වෙනත් සුවිශේෂී තත්ත්වයක් ඇතුලේ මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ දරුවන්ගේ යම් කිසි වෙනසක් සිද්ධ කරන්න පුළුවන් මට්ටමේ දරුවෝ බොහෝමයක් අපිට හම්බ වෙලා තියෙනවා. කියන්නේ ප්‍රමාද නොවි ඔබට පුළුවන් විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට දරුවෝ යොමු කරලා ඒත් එක්කම මනෝ උපදේශන වලට යොමු කරලා දරුවාගේ දරුවට නිවැරදි මඟ පෙන්වීමක් තුළින් දරුවව හොඳ තැනකට අරගෙන යනවා.
අපි දකින දෙයක් තමයි විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ බොහෝ දුරට ගෙදරට වෙලා තියාගෙන ඉන්නවා. එයාව යොමු කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත පාසල් වලට. ඉතින් ඒකෙදි එයාට තනියම වැඩ කරගන්න තියෙන අවස්ථාව අහිමි කරනවා මෙය සමහර භාරකරුවන් සහ වැඩිහිටියන් විසින්. නිසා දරුවෝ දක්වන දුර්වලතාවයන් සදාකාලික ඒවා නොවන වගේ ඔබ හොඳින් මතක තබා ගත යුතු කාරණාවක්. බොහෝ දුර්වලතාවයන් සහ අක්‍රමතාවයන් වලට හේතු වෙන දෙයක් තමයි මේ නිවැරදි ඉගෙනීම් ක්‍රමයක් භාවිතා නොකිරීම. ප්‍රබෝධකාරී එම නැත්නම් සතුටු හිතන අධ්‍යාපනික වටපිටාවක් දරුවෙකුට නොමැතිවීම කියන එකත් දරුවෙකුගේ ඉගෙනුම් අක්‍රමතාවයන් වලට බලපාන්න පුළුවන්. නියුරෝන වල තියෙන බලපෑම, මොළේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව තියෙන බලපෑම, දරුවගේ තියෙන අභිප්‍රේරණය සම්බන්ධ තියෙන ගැටලු, මේ වගේ ගොඩක් දේවල් දරුවගේ ඉගෙනුම් අක්‍රමතාවයන් වලට බලපාන්න පුළුවන්. ඉතින් මෙහෙම දරුවෙක් එක්ක වැඩ කරන ගුරුවරයෙක්, වැඩිහිටියෙක්, දෙමව්පියෙක්, නිලධාරියෙක් නම් හොඳට මතක තියාගන්න ඕන දේ තමයි ඔබේ ඉවසීම තාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඔබ දන්නවා ඔටිසම් දරුවෝ, හයිපර් ඇක්ටිව් වගේ දරුවෝ සහ විශේෂ අවශ්‍යතා තියෙන ආබාධ සහිත දරුවොත් එක්ක වැඩ කරන දෙමව්පියෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එවැනි දෙමව්පියෝ බුදුම තරම් කැපකිරීමක් කරනවා තමන්ගේ දරුවන්ව උස්මහත් කරගන්න, සමහර අයව ජීවත් කරන්න. එනිසා ඔබේ දරුවට ඇත්තේ සමානයට පුංචි දුබලතාවයක් වෙන්න ඇති. ඔබේ අවධානය සහ කාලය වෙන් කිරීම ඒ දරුවට අතිශය වැදගත් වෙනවා. ඔබේ අවධානය සහ කාලය වෙන් කිරීම. ඔබට බොහෝ කාර්යබහුල අම්ම කෙනෙක් වෙන්න පුළුවන්, බොහෝ කාර්යබහුල තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පාසලේ ගුරුවරයා කියනවා නම් මෙයා චුට්ටක් පස්සෙන් ඉන්නේ, මෙයාට සපෝට් එකක් ඕනේ, සහයෝගයක් ඕනේ, මෙයාගේ වැඩ ටික බලන්න ඕනේ කියලා යම් කිසි නිවේදනයක් ඔබට දෙනවා නම් මේ ඉගෙනුම් අක්‍රමතාවයක් එක්ක පසු වෙන දරුවෙක් වෙන්න ඇති සමහර විට. ගොඩක් දෙමව්පියෝ කියන එකක් තමයි මේ ඉස්කෝලේ 3ේදී 4ේදී මේ වගේ තත්ත්වයන් ගුරුවරු කියපුවාම අපිට පෞද්ගලිකව මේ සායනවලදී හම්බෙච්ච දෙයක් තමයි අපි එම ලොකුවට දරුවන්ට වද දෙන්නේ නැහැ. දරුවාගේ පාඩුවේ දරුවා වැඩ ටික කරගෙන ගියාදී මේ ඕනකට වඩා වද දෙන එක මහා කරදරයක් ළමයින්ටයි අපිටයි කියන්නේ. ඒක බොහෝ වෙලාවල් වලදී කම්මැලිකමට සහ දරුවා ගැන අවධානය දෙන්න බැරිකමට කියන බොහොම අසාධාරණ කතාවක්. ඒ නිසා ඔබේ දරුවාගේ වගකීම ඔබට 100%කටත් වඩා තියෙනවා දයාබරම්මිතා. ඔබේ දරුවාගේ ඉගෙනුම් දුර්වලතාවය ඔබට මහන්සියුත් මාස 4න් 5න් අවුරුද්දෙන් නිවැරදි තැනකට අරගෙන යන්න පුළුවන්. ඔබ නොසලකා හැරියොත් ජීවිත කාලෙම ඒ තත්ත්වෙදී දරුවන්ගේ තියෙන සුවිශේෂී හැකියාවන් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. දරුවා ළඟටම වෙලා හිටියොත් අධ්‍යාපනික වශයෙන් දරුවා දුර්වල වීම තුල පමණක් දරුවා ජීවිතේ ජය ගන්නේ නැහැ කියන එක අපිට නිර්ණය කරන්න බෑ. ඔබ දන්නවා හෝවර්ඩ් ගාර්ඩ්නර් කියන මනෝවිද්‍යාඥයා කියනවා දරුවෙකුගේ බුද්ධිය 9 විධ ආකාරයයි. ගණිතමය හැකියාව, භාෂාමය හැකියාව වගේම තවත් හැකියාවන් තියෙන්න පුළුවන්. නිර්මාණශීලී හැකියාව, අවකාශමය බුද්ධිය නේද? ක්‍රීඩා කෞශල්‍ය නේද? එයාට ගොඩක් හැකියාවන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හොයන්න තමන්ගේ දරුවගේ තියෙන සංගීතමය බුද්ධිය කොයි වගේද? නේද? ක්‍රීඩා කෞශල්‍ය කොයි වගේ එකක්ද එයාට තියෙන්නේ? එයාගේ හැකියාවන් වලට ඔයා හොඳ තක්සේරුවක් දීලා ඒ පාරේ යාට යන්න පුළුවන්. හයිය තියෙන දරුවෙක් හදන්න ඔබට නිවැරදි මඟ පෙන්වීම දෙන්න නම් දරුවත් එක්ක ළඟට වෙලා ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙයි. එහෙනම් අපි මේ ඉගෙනුම් දුබලතාවයන් වලින් දරුවව ගොඩට ගන්න කොහොමද? දරුවත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සහ මේ ඉගෙනුම් දුබලතාවයන් වල තියෙන සුවිශේෂී ලක්ෂණ අපි තියන ඩිස්කැල්කුලියා, ඩිස්ලෙක්සියා වගේ රෝගී ලක්ෂණ රෝගී තත්ත්වයන් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව
ඉදිරි වීඩියෝ එක්ක අපි කතා කරමු. දැනට මේ தත්ත්වයන් අවබෝධ කර ගැනීම අතිශය වැදගත් කියන එක ඔබ තේරුම් ගන්න.